මාව අවුස්ස ගන්න එපා, මාව තරහ ගස්සන්න එපා, මාව කේන්ති ගස්සන්න එපා. මේ වගේ වචන ඉංග්‍රීසියෙන් කියද්දී අපි පාවිච්චි කරන්නේ ඉරිටේට් කියන වචනය. ඉතින් ඇන්ග්‍රි කියන වචනේ තියෙද්දී ඇයි අපි ඉරිටේට් කියන වචනේ පාවිච්චි කරන්නේ? ඇන්ග්‍රි කියන වචනය ඇතුළත ගම්ම්‍ය වෙන්නේ තරහ කියන අර්ථය විතරයි. හැබැයි ඉරිටේට් කියන වචනය ඇතුළත ඊට එහාට ගිහිල්ලා තරහ ඇවිස්සවීම, කුපිත කරවීම අන්න ඒ වගේ අර්ථයන් ඉස්මතු වෙනවා. පුංචි උදාහරණ තුනක් දෙන්නම්. Her words irritate my mind. ඇගේ වචන මගේ මනස ඇවිස්සුවා. එහෙම නැත්නම් මගේ මනස කුපිත කරෙව්වා. That cream irritated my skin. ඒ ක්‍රීම් එක මගේ හම ඇවිස්සුවා. මොකක් හරි ක්‍රීම් එකක් ඇලර්ජික් වුණා නම් ඊට පස්සේ ඔන්න මේ වාක්‍ය කියන්න පුළුවන්. irritate කියන එකේ past form එක තමයි irritated කියලා කියන්නේ. That smell irritating my nose. ඒ සුවඳ මගේ නහය අවුස්සනවා. ඉරිටේටින් කියලා කියන්නේ ප්‍රසන්ට් ෆෝම් එක. ඉතින් ඉරිටේට් කියන වචනේ පාවිච්චි කරලා මේ අවුස්සනවා කියන අර්ථය ඉස්මතු කරන්න පුළුවන්. සම්පූර්ණ පාඩම් බලන්න ඔයාලට පුළුවන් අපේ Viral Beam YouTube channel එකත් එක්ක එකතු වෙන්න.